අයිබෝවන් සුබ දවසක් වේවා දයාබර අම්මිතාත්තේ. ඉතාමත්ම වැදගත් තොරතුරක් ඔබත් එක්ක කතා කරන්න සූදානම් වෙන්නේ. මේ අන්තර්ජාලය පාවිච්චි කරනවා. එහෙම නැත්නම් අන්තර්ජාලය හරහා ගේමින් වලින් සල්ලි හම්බ කරන්න බලාපොරොත්තු ඉන්න පාසල් වයසේ පසු වෙන දරුවෝ කීප දෙනෙක් හම්බුණා අපේ ළමා මනෝ උපදේශන මධ්‍යස්ථානයේදී මේ පහුගිය දින කිහිපය තුළ. ඉතින් මේක ඉතාමත්ම භයානක තත්ත්වයක්. මේ දරුවෝ බොහෝ වෙලාවල් වලදී YouTube channel හරහා ඒත් එක්කම Facebook post හරහා Facebook group හරහා ඒත් එක්කම WhatsApp තවත් TikTok සහ විශේෂයෙන්ම අන්තර්ජාලය හරහා සිදු කරන ගේම් හරහා දරුවෝ විශාල වශයෙන් මුදල් හොයන්න පෙළඹිලා ඉන්නවා. මුදල් හොයනවා වගේම ඒත් එක්ක මුදල් වියදම් කරනවා. සහ මේකත් එක්ක බරපතලම තත්ත්වය තමයි දරුවන් තමන්ගේ පාසල් අධ්‍යාපනය සහ පාසල් ගමන ප්‍රතික්ෂේප කරනවා. ඒත් එක්කම සාමාන්‍ය ජීවිතේ මිදිලා අම්මා තාත්තා එක්ක ලොකු ගනුදෙනුවක් නැහැ. කාමරය ඇතුළේමයි ඉන්නේ. යාළුවොත් එක්ක සෙල්ලම් කරන්න ගනුදෙනුවක් පවත්වන්න මොකොත් යන්නේ නැහැ. තරහ යනවා අධිකව. මෙන්න මේ තත්ත්වයේ ඉන්න දරුවෝ කීප දෙනෙක් පසුගිය දින කීපය තුළ අපිත් එක්ක වැඩ කළා. ඉතින් හරිම අමාරු තත්ත්වයක් ඒ දරුවොත් එක්ක වැඩ කරද්දී අපිට තේරුණා එතනින් දරුවෝ ගලව ගන්නවා කියන එක. මොකද සමහර අම්මලාගේ තාත්තලා රට හිටියා මේ දරුවන්ගේ තාත්තලා රට හිටියා අම්මලා රට හිටියා කිරි අම්මලාත් එක්ක ඒත් එක්ක අම්මා තාත්තා දෙන්නම ගෙදර ඉන්නවා. පුරතලයට සහ මේ තාක්ෂණික උපකරණ භාවිතා කරන්න සීමාවක් නැතුව කාල වේලාවක් දෙන්නේ නැතුව කිසිම අධීක්ෂණයකින් තොරව මේ තාක්ෂණික උපකරණ සහ විශේෂයෙන්ම ජංගම දුරකථනය පාවිච්චි කිරීම සම්බන්ධව දරුවෝ ලොකු ඇබ්බැහිවීමකට ලක් වෙලා හිටියා. ඒත් එක්කම සමහර දරුවෝ හිටියා ඒගොල්ලන්ට වෙනම කාමරයක් පවා හදාගෙන හිටියා මේ ගේම් සෙල්ලම් කරන්න විතරයි. ඉතින් මේකෙන් එළියට ගන්න එක පවා බොහොම අපහසු තත්යකටපත් වුණා. කෑම එක ඇතුළට දෙනවා, කෑම කාලා වතුර බීලා ඉවරලා කෑම පිඟාන එළියට දෙනවා. එතනින් එහාට টয়ලට් යන එන එක පවා බොහොම සීමා සහිතව තමයි එක දරුවෙක් අපිට හම්බ වෙන්නේ. මම මේ කතා කරන්නේ අපිට අපේ මධ්‍යස්ථානට එන දරුවන්ගේ පෞද්ගලික තොරතුරු නෙමෙයි. ඇත්තටම කියනවා නම් මේක හරහා අපිට ලබා දෙන්න ඕන බරපතල පණිවිඩයක් තියෙනවා දයාබර අම්මේ තාත්තේ. කවුරු හරි දරුවෙක් කියනවනම් මට මේව හරහා සල්ලි හොයන්න පුළුවන්. ඒක මරු වැඩක්. ඒකත් එක්ක මේ අම්මේ ඉස්කෝලේ යනකොට වඩා දේවල් ටිකක් කරගන්න පුළුවන්. අර බලන්න අර ඉන්නවා තව අයියා කෙනෙක් යා මෙච්චර ලොකු වාහනයක් අරගෙන තියෙනවා මෙච්චර සල්ලි බෙදාගෙන යනවා. මේක දැන් ට්‍රෙන්ඩ් එකක් විදියට දරුවන්ගේ පාසල් ඇතුළට ඇවිල්ලා තියෙනවා. ප්‍රසිද්ධ පාසලක එක දරුවෙක් කියනවා මම O level විභාගෙ ලියන්නේ නැතුව වුණත් මට මේ සල්ලි හම්බ කරන එක කරගෙන යන්න පුළුවන්. ඉතින් යාලා ප්ලෑන් හදාගෙන තියෙනවා. ඒකත් එක්ක ගොඩනගාගත්ත ජීවිත තියෙනවා. සිහින ඉලක්ක ගොඩනගාගෙන තියෙනවා. අහවල් ලොකු වාහනේ මම ගන්නවා. මෙන්න මෙච්චර දේවල් ටිකක් මම කරනවා. මම කියන්නේ සිහින ගොඩනගා ගන්න එක ඉලක්ක ගොඩනගා ගන්න එක වරදක් නෙමෙයි. නමුත් ඉගෙන ගන්න තියෙන කාල සීමාව තුළ මෙවැනි ඇබ්බැහිවීම් තුළට දරුවෝ ගියොත් එහෙම ඒ දරුවා ඉතාමත්ම ශීඝ්‍රයෙන් මානසික ආබාධ වලින් පෙළෙන දරුවෙක් බවට පත් වෙනවා. එතකොට දරුවෝ බොහෝ වෙලාවල් වලට මේ දරුවොත් එක්ක වැඩ කරන්න හරි අමාරුයි දෙමව්පියන්ට. අධිකව කේන්ති යනවා. ඒත් එක්කම තමන්ගේ සාමාන්‍ය ජීවිතයෙන් බැහැර වෙනවා. කෑම බීම නෑම ඒත් එක්කම ඇඳුම් පැළඳුම් අදින එක සහ කොණ්ඩයක් කපාගෙන දත් ටිකක් මැදගෙන සාමාන්‍ය ජීවත් වෙන ක්‍රමය සම්පූර්ණයෙන් මේ දරුවා අයින් කරනවා. තමන්ගේ සහෝදර සහෝදරියොත් එක්ක ගනුදෙනු කරන එක 100% ප්‍රතික්ෂේප කරන දරුවෝ ඉන්නවා. තවත් තමන්ගේ යාළුවොත් එක්ක වෛර බැඳ ගන්නවා. පාසලට දොස් කියනවා, ගුරුවරුන්ට බනිනවා. නේද? එතකොට මේක මත්ද්‍රව්‍ය භාවිතා කරනවටත් වඩා එහාට ගියපු ඉතාමත්ම බරපතල තත්ත්වයක්. ඒත් එක්කම මේගොල්ලෝ විවිධ කායික රෝග තිබුණා. ඇස්පෙනීමේ දුර්වලතා, ඒත් එක්කම මේ අයගේ වෙනත් මානසික ආබාධ ගණනාවකට විවිධ ඇන්සයිටි තත්ත්වයන් අපිට මේගොල්ලන්ගේ අඳුනා ගැනීමට හැකියාව තිබුණා. නිසා දයාබර අම්මේ තාත්තේ හොඳට මතක තියාගන්න ඔබේ නිවසේ ඉන්න දරුවාගේ තාක්ෂණික උපකරණ භාවිතය සහ ඒ ලබා දෙන දැනුම පිළිබඳ ඔබ
ලබා ගන්න දැනුම පිළිබඳ ඔබ යම්කිසි අවබෝධයකින් ඉන්න. ඒත් එක්කම එහෙම ඉදිමින් දරුවාව මේ තාක්ෂණික උපකරණ හරහා මුදල් ලිපීම කියන එක සම්බන්ධව එයාගේ ඔළුවට ලොකු අදහස් එනවනම් ඒ සම්බන්ධව අවධානයෙන් ඉඳලා තාමත්ම ඉක්මනින් ඒ තැනින් දරුවා ඉවත් කරගන්න. මොකද මේ දරුවෝ කීප දෙනෙක් එක්ක වැඩ කරලා ගත්ත අත්දැකීම අතිශය කටුක එකක් බවට පත් වුණා. ඒ දරුවෝ එතනින් ගලවගන්නේ කොහොමද කියන එක සම්බන්ධව. ඒ නිසා දයාබර අම්මිතාත්තේ මේ පිළිබඳව හොඳ අවධානයෙන් සිටින්න. එවැනි දරුවන් ඉන්නවනම් දැන් මූලික අවස්ථාවේ ඉන්න දරුවෝ ඉන්නවනම් අපිට පුළුවන් ඒ දරුවෝ කතා කරලා ඒ දරුවන්ට මනෝචිකිත්සක ක්‍රමවේද ඔස්සේ දරුවන් යහපත් තැනකට අරගෙන එන්න. ඒගොල්ලෝ ගොඩක් බරපතල තත්ත්වයට ගිහිල්ලා ඉන්න දරුවෝ නම් හරිම අමාරුයි එවැනි තත්ත්වයන් වලදී දරුවෙක් නැවත සාමාන්‍ය ජීවිතයට අරගෙන එන්න. ඒ නිසා හොඳ අවධානයෙන් ඉඳගෙන මේ தත්ත්වය දරුවන්ගේ ජීවිත වලින් අයින් කරලා දාන්න. එහෙම නොවුනොත් එහෙම තව අවුරුද්දක් එකමාරක් යනකොට මේ ඔන්ලයින් බිස්නස් වලින් දරුවන්ගේ ජීවිත අධ්‍යාපනික ජීවිත ඉතා බරපතල විදියට කඩාකප්පල් වෙයි. මොකද දැනටමත් ඔබ දන්නවා පාසල් අධ්‍යාපනයේ ඉස්කෝලේ 7න් පස්සේ 10 11 වෙනකොට පිරිමි දරුවන්ගේ අධ්‍යාපනයට මොනවා වෙනවද කියලා අපිටවත් හිතා ගන්න බෑ. ඔබ දන්නවා ඕලෙවල් විභාගයෙන් සමත් වෙන ප්‍රතිශතය ගත්තොත් එහෙම ගෑනු ළමයි පිරිමි ළමයි ප්‍රතිශතය වෙනස් ගෑනු ළමයින්ට පිරිමි ළමයින්ට ගත්තොත් එහෙම සාපේක්ෂව. ඒත් එක්කම උසස් පෙළ ප්‍රතිඵල ගත්තොත් එහෙම ගෑනු ළමයින්ගේ පිරිමි ළමයිගේ ප්‍රමාණය කොච්චර වෙනස්ද කියලා බලන්න විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනයට යන්නේ ගෑනු ළමයි ගොඩක් යනවා පිරිමි ළමයි අතරමඟ නතර වෙලා තියෙනවා. නිසා මේ කාල සීමාව ඉතාමත් වැදගත් දරුවෙකුට එයාගේ අධ්‍යාපන කටයුතු ටික හරියට කරගෙන යන්න. නිසා දයාබර අම්මේ තාත්තේ ඔබ හොඳ අවධානයෙන් ඉඳගෙන ඔබේ දරුවාගේ අධ්‍යාපන කටයුතු වෙතට හොඳ අභිප්‍රේරණයක් ලබා දෙන විදියට දරුවත් එක්ක වැඩ කරන්න. ස්තුතියි.